මේ අල්බතා එක ඔයගලන්ට පෙන්නනවා මේක ඒගොල්ලන්ගේ ප්ලෑන් අල්බතා මේ ඒගොල්ලන්ගේ රූට් එක මෙට්‍රෝ එක දුවන රියාද් එකේ හැමෝම දන්න සහ හැමෝම හරි ප්‍රසිද්ධ තැනක් අල්බතා මුරබ්බා මෙට්‍රෝ ස්ටේෂන් එකට යන දන්නේ ඒක තියෙන්නේ පොළොව යට. ඉතින් අපි බලමු මෙට්‍රෝ එකෙත් ගිහිල්ලා නැත්නම් රියාද් ආපු එකේ වැඩක් නැහැ. ඉතින් ඒක නිසා ඔයගලන්ට රියාද් බස් වගේම මෙට්‍රෝ එකෙත් යන්නේ කොහොමද කියලා ටිකට් එක ගන්න විදිය ගැන පොඩි වීඩියෝ එකක් කරන්න යන්නේ. ඉතින් ඔයගලන්ට ඉස්සලා කිව්වා වගේ රියල් 4යි පැය 2කට. ඉතින් ඒ කාඩ් එකම ඔයගලන්ට පාවිච්චි කරගන්න පුළුවන් බස් එකේයි මෙට්‍රෝ එකේ දෙකටම එකට. ඉතින් රැඳින වීඩියෝත් එක්ක අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. ලස්සන පරිසරයක හදලා තියෙන්නේ තමයි මෙට්‍රෝ ස්ටේෂන් එක. මුරබ්බා එක ලුලු එකට ඉතින් ANB බැංකුව තියෙනවා. මුරබ්බා ලුලු එක තියෙනවා. ඔයගලන්ට ලුලු එකට බස් එකේ එන්න පුළුවන්. ඇවිල්ලා ඕන තැනකට ඉතින් යන්න පුළුවන්. මුරබ්බා ලුලු එක ගාව ඉඳන් මෙට්‍රෝ එකක් තියෙනවා. ඒ වගේම බස් එකක් තියෙනවා. ඉතින් ඔයගලන්ට මේක තමයි ස්ටේෂන් එක. ඔයගලන්ට පේනවා මුරබ්බා ස්ටේෂන් කියලා ගානවා. මේක තමයි මෙට්‍රෝ එක. ලස්සනට හදලා තියෙනවා. ඉතින් මේක තමයි මුරබ්බා ස්ටේෂන් එක. ඔයගලන්ට පුළුවන් එහා පැත්තෙන් આવුත් ලිෆ්ට් එක යූස් කරන්න. ඒක තියෙනවා. එතනින් පල්ලයට යන්න පුළුවන්. නැත්තම් ඔයාලට මේ වගේ ඉතින් ඔයගලන්ට පුළුවන් නැතුව ලිෆ්ට් එක ඕන නම් ලිෆ්ට් එක තියෙනවා. අනිත් පැත්තෙන් આવුත් නැත්තම් මේකෙන් යන්න පුළුවන්. මේක යූස් කරගන්න පුළුවන්. ඉතින් මේක ආධාරයෙන් ඔයගලන්ට පල්ලෙහාට යන්න පුළුවන්. මේක යන්න බය අයට ලිෆ්ට් එක තියෙනවා. ලිෆ්ට් එකේ යන්න බය අයටත් ඉතින් එහෙනම් ඉතින් යන්න වෙන්නේ නැහැ මෙට්‍රෝ එකේ. ගෙදරටලා ඉන්නවා හැමෝටම. පඩිපෙලක් තියෙනවා. ඉතින් පඩිපෙල නැත්තම් පඩිපෙල යන්න පුළුවන් ඕගොල්ලන්ට අවුලක් නැහැ. ඉතින් මේකේ විශේෂත්වය තමයි ඕගොල්ලන්ට පේනවා බස් එකේ ආපු රියල් 4ෙන් මේකෙත් යන්න පුළුවන් රියල් 4ක් දීලා මෙට්‍රෝ එකෙත් යන්න පුළුවන් ඕගොල්ලන්ට බස් එකේ ආපු ගානෙම රියල් 4ෙන් බස් එකට වියදම් කරපු රියල් 4 තමයි මෙට්‍රෝ එකටත් වියදම් කරන්නේ. ඒ පැය දෙක ඇතුළත මෙට්‍රෝ එකේ බස් එකේ ඕන හැකි යන්න පුළුවන්. ඉතින් ඒක තමයි මෙහි තියෙන විශේෂත්වය. වෙනම ගන්න කියලා දෙයක් ඕනේ නැහැ. ඒ පැය දෙක ඇතුළත යන්න පුළුවන්. ත්‍රිපහරි. ඉතින් දැන් ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මේ කාඩ් එක ගන්න විදිය මෙට්‍රෝ එකේ ගන්න විදිය මේ කාඩ් එක ඔයගලන්ට හැමදාටම තියාගන්න පුළුවන්. පළවෙනි පාරට කාඩ් එක ගන්න විදිය. ඒ කියන්නේ මේ කාඩ් එක රීචාර්ජ් කරගන්න තියෙන. එතකොට ඔයාලට මේ විදිහට මෙතන දෙනවා ඉංග්‍රීසි කියලා. ඒක බටන් එක ටැප් කරන්න ඊට පස්සේ මේ විදිහට ඔයාලට පේනවා ඩිස්ප්ලේ එකේ. එතකොට ඊට පස්සේ හරි අපි ටැප් කරගත්තා මේකේ තියෙනවා buy a new card කියලා. ඉතින් buy new card එක ටැප් කරලා ඊට පස්සේ තියෙනවා add new pass කියලා. ඊට පස්සේ තියෙනවා 20 සෞදි රියාල් වල වෙනවා 3 days pass කියලා. ඉතින් ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේක pay due වලට වෙනවා 30 රියාල් 30ක් ගෙවන්න ඕනේ. ඊට පස්සේ මේකේ bank card කියලා තියෙනවා. ඒක ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේකේ කාඩ් එක ඔයාලා මෙතන මේකෙන් කාඩ් එක දාගත්තට පස්සේ ඔයාලට ඉතින් පේනවා මෙහෙම ගත්තට පස්සේ සල්ලි දීලා ඊට පස්සේ රියල් 30ක් ගෙවුවට පස්සේ 30 රියල් ගෙවුවට පස්සේ කාඩ් එක අපිට මෙතනින් හම්බ වෙනවා. ඔයාලා දන්නවා මඩා පේ එකේ පේ කරගන්න හරි ලේසි කාඩ් එක ගන්න. ඉතින් මෙන්න මේ වගේ මොකද්ද මේ කාඩ් එක දරප්නේ. ඉතින් මෙන්න මේ කාඩ් එකක් කමිනේ දරප් කියලා ඔයාලට පේනවා මේ තියෙන්නේ. මේ වගේ කාඩ් එකක් කමිනවා. ඉතින් මේක දිගටම තියාගෙන නැති කරගන්න එපා. මේක රීචාර්ජ් කරගන්න විතරයි තියෙන්නේ. අනිත් එක තමයි ඔයගලන්ට කියන විශේෂත්වය මේ කාඩ් එක ඔයගලන්ට ගන්න බැරි නම් ඔයගොල්ලෝ ATM කාඩ් එක තියෙනවනේ ඒ කාඩ් එක ඔයගලන්ට පාවිච්චි කරලා යන්න පුළුවන්. ඒ පැය දෙක ප්‍රශ්නයක් නැහැ. සල්ලි කැපෙන්නේ නැහැ. 4 විතරයි කැපෙන්නේ. ඉතින් මේක මේ විදිහට මෙතන ටැප් කරන්න ඕනේ. ඔයාලට පේනවා මේ විදිහට වැටෙනවා. ඊට පස්සේ මේ ගේට් එක යනවා. ඊට පස්සේ යන්න පුළුවන්. ඔයාලට පේනවා මේක තමයි ඩිස්ප්ලේ එකේ පෙන්නනවා මේකේ එන වෙලාව. ඔයාලට යන්න ඕන තැන මේකේ සඳහන් කරනවා. දැන් ඔයාලා මේ යන්න ඕන තැන ඔයාලට පේනවා මෙතන පෙන්නනවා ඔයාලගේ යන්න ඕන ස්ටේෂන් එකට මෙතන පෙන්නනවා වෙලාවත් එක්ක එන වෙලාව පෙන්නනවා අපේ
අපිට යන්න තියෙන්නේ මේ පැත්තේ මේකේ මොකද්ද අය කියන්නේ? මේකේ තමයි බතාවලට යන්න තියෙන්නේ. අපි යන්නේ මේ පැත්තට. ඉතින් බලමු. ඉතින් ලොකු ඉඩ පහසුවක් තියෙනවා. හොඳයි. හොඳ ඉඩ පහසුවක් වාඩි වෙන්න. ඒ වගේම ක්ලීනින් හොඳට තියෙනවා. කිසිදු ඔයගලන්ට පේනවා උදාහරණයක් ලංකාවට ගන්න පුළුවන්. මොකද මෙහෙ ඔයගලන්ට පේනවා මාර ක්ලීන් එකට තියෙන්නේ. ඔයගලන්ට පේනවා මෙහෙ මාර පිරිසිදුයි. ඉතින් ලංකාවේ ස්ටේෂන් වල අයටත් සහ ලංකාවේ අයටත් ගන්න පුළුවන් දේවල් ඔයගලන්ට මේ පෙන්නන්නේ. ඉතින් ඒ දේ තමයි විශේෂයෙන් කියන්න ඕනේ. මොකද ලංකාවේටත් හැදෙන්න කොළ කෑල්ලක්වත් බිම දාන જાතියක් නොවෙන්න කියලා මම කියන හැමෝටම. මොකද මෙහි මාර පිරිසිදුයි හැමදේම. ඔයගොල්ලෝ දැක්කා ස්ටේෂන් එක නෙමෙයි පාරක් පවා. ඉතින් ක්ලීන් මිනිස්සු ක්ලීන් කරාට පස්සේ කවුරුත් මෙහි කඩදාසි කෑල්ලක්වත් දාන්නේ නැහැ. පොඩි මිනිස්සු ඉන්නවා වැඩි කරන අය. ඉතින් ඒගොල්ලන්ට මෙහෙ එහෙම බෑ දාන්න. මොකද දැක්කොත් ඒකට දඩ මුදලක් වදිනවා. ලංකාවේ අයටත් කියන්නේ තැන බුලත් කියලා ගහන්න, සිගරට් බීලා, ඒ වගේම කොළ කෑල්ලක්වත් දාන්න එපා. හැමතිස්සෙම ලස්සනට තියාගන්න අපේ රටත්. ඉතින් ඔයාලට පේනවා එහා පැත්තට මෙට්‍රෝ එකක් ආවා. මේක තියෙනවා ඔයගොල්ලෝ ෆස්ට් ක්ලාස් කියලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ෆස්ට් ක්ලාස් වල අපිට යන්න බෑ. එතකොට මේකේ වෙනම තියෙනවා. මේ තියෙන ෆස්ට් ක්ලාස් කියලා ඔයාලට පේනවා. ඉතින් අපි යන්න ඕනේ පිරිමි කියලා තියෙනවා වෙනම. මේකේ ෆස්ට් ක්ලාස් එක වෙනයි. වුමන්ලා ලේඩිස්ලට ගෑනුවන්ට වෙනවයි. පිරිමියට වෙනයි. මේ තියෙන ෆැමිලි කියලා වෙනම තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා. ඔය තියෙන ෆැමිලි කියලා. ඉතින් අපි යන්න ඕනේ ෆස්ට් ක්ලාස් වත් නෙමෙයි, ෆැමිලිත් නෙමෙයි. මම ඔයාලට පෙන්නන්නම් ඉදිරියට අපි යන්න ඕන එක. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති අපි යන්න ඕනේ මේ සිංගල් කියලා තියෙන තැන. අපි මේ ඩෝර් එක ගහ හිටියාම ට්‍රේන් එක යනකොට එතන ඩෝර් එක ඕපන් වෙනවා. අපිට යන්න පුළුවන් සිංගල් කියලා එකේ තමයි. මොකද අපි බිස්නස් ක්ලාස් යන්න ෆැමිලි වලට අපිට ඒක යන්න බෑ. අපේ වෙනම තැනක් තමයි අපි මේ සිංගල් කියන එකේ හිටියාම අපිට එතනින් එනවා ට්‍රේන් එක. අපිට එතනින් ඉඳන් යන්න පුළුවන්. ඔයාලට පේනවා මේ තියෙන්නේ ඊළඟට එන ටයිම් පෙන්නලා තියෙනවා. විනාඩි 2යි විනාඩි 9යි කියලා. ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ ෆැමිලි කියන එකේ අපිට යන්නත් බෑ. බිස්නස් ක්ලාස් අපිට කොහොමත් යන්න බෑ. යන්න බෑ නෙමෙයි පුළුවන්. මොකද අපි එහෙම ටිකට් නෙමෙයි අපි ගන්න. අපි ගන්නේ සිංගල් කියලා සෙක්ෂන් එකේ. ඉතින් අපි සිංගල් කියන එකේ තමයි අපි යන්න ඕනේ. ඔන්න අපි යන්න මෙට්‍රෝ එක ආවා. ඉතින් ඔන්න ඔකයි මෙට්‍රෝ එක. Station is Passport Department. المحطة التالية هي المتحف الوطني. මේ පෙන්නන්නේ මේ ට්‍රේන් එක යන රූට් එක ඉංග්‍රීසි සහ අරබික් වලින් ඔයාලට ඉස්සෙල්ලා මම කිව්වා වගේ මේක පෙන්නන්නේ. ඔයාලට ඊළඟට යන්න ඕන තැන, නවත්තන තැන සහ හැමතෙම පෙන්නනවා, යන පැත්ත පෙන්නනවා. මේ ඩිස්ප්ලේ එකේ පෙන්නනවා ඊළඟ ස්ටේෂන් එකත්. මේ මෙට්‍රෝ ගැන පොළොව යටින් ඔයගලන්ට පේනවා. රියාද් එක ලස්සන වෙනවා. දිනෙන් දින ලස්සනයි. නියමයට හදනවා. ඉතින් හැමෝටම මෙට්‍රෝ එකයි රියාද් බස් එකයි පාවිච්චි කරලා එකම කාඩ් එකේ යන්න පුළුවන්. පැය දෙකක් ඇතුළත රියල් 4යි වැය වෙන්නේ.
المحطة التالية هي طليق. في هذه المحطة يمكنكم التبديل إلى National මාත් එක්ක Museum. මෙට්‍රෝ එකේ ගියා. Please change here for Green Line. ඔයගලන්ට පේනවා පොඩි ගැප් එකක්වත් නැහැ මේ Attention මෙට්‍රෝ please. එකේ. The consumption of food and drink is not allowed inside vehicles of the public transport network. ඉතින් මේක බීම එකක්වත් කෑම එකක්වත් කන්න බෑ. ඒකයි නීතිය. කෑම කන්න බෑනේ. වතුර බොන්න. تغلق الأبواب. වතුර බොන්න වතුරයක් වගේ බොන්න පුළුවන්. හැබැයි කෑම කන්න කොෆි බොන්න බෑ මේක ඇතුලේ. මොකද මේක අපරිසිදු වෙන නිසා තමයි ඒගොල්ලෝ The ඉතිරණේ next අරගෙන station තියෙන්නේ. is අපේ ලංකාවේ වගේ බුලත් පිට කාගෙන එතකොට රට කජු කාගෙන එහෙම බෑ. මේ නීතියක් තියෙනවා. ඒ නීතියට යටත් වෙන්න ඕනේ. මොකද අපරිසිදු වෙන නිසා තමයි ඒගොල්ලෝ ඉතිරණේ අරගෙන තියෙන්නේ. ලස්සනට තියාගන්න ඕන නිසා. المحطة التالية هي ඉතින් අපි ප්‍රේස් එකට අපි ආවා. අපි බයින්න හදන්නේ. මේක තමයි අපේ තැන. Mind the gap between the train and the platform. ස්ටේෂන් එක. ඉතින් මේක එළියට යන්නත් එහෙමයි. දැන් අපි ස්ටේෂන් එකෙන් එළියට ආවේ. ඉතින් එළියට යන්නත් ඔයාලට මේ කාඩ් එක ටැප් කරගන්න වෙනවා එළියට යන්න. ඉතින් ඒ විදිහටම තමයි මේ තියෙන්නේ. මේ තියෙන කාඩ් එක ටැප් කරගත්තා. එළියට යන්නත් ඒ කාඩ් එක අනිවාර්යෙන් ටැප් කරන්න ඕනේ. මොකද මේක හදලා තියෙන්නේ ඇත්තටම කියනවා ඉතින් හොරෙන් යන්න බැරි වෙන හොරෙන් යන්න බෑ. මොකද මේ කාඩ් එක අනිවාර්ය තියෙන්න ඕනේ. ඒ වගේම රීචාර්ජ් කරලා තියෙන්නත් ඕනේ. ඉතින් මේ කාඩ් එක නැත්නම් වඩ පුළුවන් ලංකාවේ සෝරි වඩ මේ කාඩ් එක නැත්නම් පුළුවන් මඩ කාඩ් එක යූස් කරලා යන්න පුළුවන්. අවුලක් නැහැ. යන්නේ. ඉතින් ලිෆ්ට් එක ඕනානේ ලිෆ්ට් එක තියෙනවා. මහා රස්නියක් තියෙන්නේ අද රියද් වල දැන් කූල් සීසන් එක ඉවරයි. ඉතින් මෙහෙ බතා කිලෝ ගන්න ඕගොල්ලෝ දන්නවා ලේසිම ක්‍රමය තමයි. ඉතින් බංග්ලාදේශ සහ පාකිස්තාන සහ ඉන්දියන් ඒ වගේම රටවල් ගණනාවකින් ඉන්නව කට්ටිය. ඉතින් බතා කියලා හරි ලේසි හොයාගන්න මේ ඉන්න විදිය ඔයගොල්ලෝ දන්නවා බතායේ කට්ටිය. ඉතින් ඔන්න අපි දැන් ස්ටේෂන් එකේ එළියට ආවා. පොළොව යටින් ගියා. දැන් උඩින් ආවා. ඊට පස්සේ ආයි දැන් උඩින් ගිහිල්ලා යටින් යනවා. ඔන්න ළමයි බතායේගේ මෙට්‍රෝ ස්ටේෂන් එක අල් බතා. ඉතින් ඔන්න අල් බතා වලට ඇවිල්ලා ඉන්නේ දැන්. ඉතින් අල් බතා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා හැමෝම හොයාගන්න ලේසි.